මැදියම් රැයි වැස්සෙන් තෙමුණු පාරක මම තනියෙම ඇවිද යමින් සිටියා. හදිස්සියේම පාර මැද නිශ්ශබ්දව සිටගෙන සිටින කුඩා ගැහැණු ළමයෙකු මම දැක්කා. එය සීතලෙන් ගැහෙමින් අතරමං වී සිටින බවක් පෙනුණු අතර මොකක් හෝ වැරද්දක් ඇති බව මට දැනුණා. ඇයව තනිකර දමා නොයන්නට තීරණය කළ මම වැස්සේම ඇය සමග ඇවිදගෙන ගියා. අපි නතර වුණේ අමුතුම නිශ්ශබ්දතාවයකින් පිරුණු පැරණි නිවසක් ඉදිරිපිටයි. නිවස ඇතුලේ සිටි අය මහත් තැතිගැන්මකින් සහ බියකින් යුතුව අප දෙස බලා සිටියා. ඔවුන්ගේ දියණිය මීට වසර 5කට පෙර මියගිය බව මට දැනගන්නට ලැබුණේ එවිටයි. මම ආපසු හැරී බලන විට ඒ දැරිය අතුරුදහන් වී සිටි අතර මට කිසිදා අමතක නොවන ප්‍රශ්නයක් ඉතිරි කර තිබුණා.